හරි ගාවා. මට ඕනේ නැතු යන්න අපි. දැන් කෙල්ලෙක් ඉන්නවද අතර? තාම නෑ. කෙල්ලෙක් නෑ. නෑ බදින්නේ නෑ. මගේ ජීවිතේ මම ආදරය කියලා දෙන්න මරලා තියෙනවා. නෑ. අල්ලගෙන ඉන්නේ මට. අල්ලන් ඉන්නේ. මම අයින ඉන්නේ මට ඒක දින බෑ. මට උඩ. ඒ ආයිනා යන්න බෑ මම යනවා. අම්මෝ ආයිනා යන්න බෑ. ආයි කොහෙවත් යන්න බෑ. මෙතන වාඩිලා මුගේවත් යන්න බෑ. ආතල්ලේ. අයිබෝන් ඉතින් සුබ නත්තලක් හැමෝටම. ඉතින් ඔන්න අද මාස 4කට පස්සේ මම ලොග් එකක් දාන්නේ. අපි යනවා කොළඹට. කොළඹ ගෝල්ෆ් ෆීල්ඩ්ස් එකට යනවා නත්තල් කානිවල් එකක් බලන්න. ඊළඟට මම කතා කරන්නේ මේ ඔයාලා දන්න චරිත සුපිරි චරිතයක් හම්බ වෙනවා. අපි පොරව ගන්නක් තියෙනවා කැලණියේ. මිනිහත් එක්ක අද අපි යනවා මේ නත්තල් සමරන්න නත්තල් කානිවල් එක. ආතල්ල ඔයා ආතල්ලක් නම් තියෙනවා අනිවාර්යෙන් කොරම කර වෙන්න ස්පිරි ආතල්ලක් තියෙනවා. මොකද ඔයාලා කවුද කියලා ඉස්සරහට අපි පෙන්නන්න. මාත් එක්ක කලින් ලොක් කරා ඉන්ටර්වයුව 4ක් ගැහුවා. ඉතින් මේ සෙට් වෙනවා. අපි ආවත් අරගෙන අපි ඊළඟට බලමු. ආහනත් වෙනවා අද පොඩ්ඩක් බිසි දවසක්. අපි සෙට් වෙමු. ඩිට්ටාපුවේදී මොකද්ද වෙන්නේ කියලා. හරි guys ඉතින් අපි මීර්ගම හයිවේ එකෙන් දැම්මා. දැන් අපි පස්සාල හරහා නිට්ටම්බුර යන්නේ සහස් මල්ලිය ගන්න. ඊට පස්සේ සහස් අරන් තමයි විදුව ගන්න. විදුව අරන් කෙලින්ම අපි යන්නේ ගෝල්ෆ් ෆේස් එකට. සාමාන්‍යයෙන් අපිට දැන් වෙලාව 7:45 විතර ඇති හවස රෑ. අපි සාමාන්‍යයෙන් යද්දී අපි ඉස්සරහට පෙන්නමු. කලුවරම දැන් අද මේ දවස් ටික පොඩ්ඩක් නත්තල් සීන් එකකින් ඉන්න කට්ටිය පොඩ්ඩක් බිසි හොලිඩේ එකක් ඉඳලා අපි සාමාන්‍යයෙන් 9 විතර වෙයි අපි ගෝල්ෆ් ෆේස් එකේදී ගෝල්ෆ් ෆේස් එකක් අපිට ආරංචි විදිහට ලොකු කානිවල් එකක් එක. ඒ කියන්නේ ලොකු සාමාන්‍යයෙන් 1000ක 1500 ක්‍රවුඩ් එකක් විතර ඉන්න ලොකුම කානිවල් එකක්. මොකද ලංකාවේ ලොකුම කානිවල් එක තමයි මේ තියෙන්නේ. අපි බලන්න යන්නේ. අපි ගිහලා බලමු. කියවන්න ඕනේ ගිහලා බලමු. A few moments later. හරි ඉතින් guys දැන් අපි නිට්ටම්බු වෙන්නේ තිරකරදන ළඟ ඉන්නවා කිව්වා. අපේ සහස් මල්ලේ ඉන්නවා. ඌව දැන් ගන්න ඕන මුලින්ම සහස දැන් සහස් වල මේ ඉන්නාද කියලා පෙන්නමු. සහස් කොහෙද සහස් සහස් බලමු අපි ඉන්නාද කියලා. සහස් ලොක් සහස් මල්ලේ වෙන්න ඔල්ලා සහස් ඉන්න සහස් දාගමු. වහින්න His name is John C. Hi. Nagin. Meron kaya ko ikmat. ඉතින් guys ඔන්න මේ පේනවාද අපි කිලෝමීටර් තව 2.2 තියෙන්නේ විදුව ගන්න. ඕ තව ටිකෙන් හැදෙනවා විදුව ගන්න. ඌ හරියද මේ කිව්වේ කැලණියේ කියලා තමයි අපි ඉන්නේ කඩුවල. හරියද? කැලණියේ තමයි කඩුවලට තව කිලෝමීටර් 6ක් 7ක් විතර දෙනවා හයිවේ එකේ. හයිවේ යන්න ඕනේ නැහැ කිව්වා. ඔව් හයිවේ යන්න ඕනේ නැහැ කිව්වා. මේ බලා ඌ පේනවද දන්නේ නැහැ. මේ අපි බලමු කිලෝමීටර් 2.2 කියන්නේ නම් කොහොමද අපි කැලණියේ. බයි ඉන්නේ ආයෙත් කැලණියේ දො කිලෝමීටර් 7ක් 8ක් විතර ඇතුළේ ඉන්නේ. ඊළඟ බලමු තව ටිකකින් කිලෝමීටර් 2යි තියෙන්නේ. ළඟලා ඉඳගලගමු. හරි. A few minutes later. කලින් දුවා මාව ගන්න කොහෙද දාවේ අපේ ගේ ගාවට මාවයි. His name is John C. ලයිව් කරනවා. එළවනවා නේ. ඉතින් මොකද වෙන්නේ guys? ඉතින් ඔන්න අපි ආවා. අපි පෙන්නමු සමීප චාරෝපය බිඳුවරාව. අපි දැන් ඉන්නේ හරියටම ඔරුගොඩවත්ත පාලමේ. අපි මුලින්ම ගම් අතර කාලගුණ තත්ත්වය ගැන කතා කරමු නේද? කතා කරමු. ඔයා ඔයාලා මේ පැත්තෙන් අල්ලන්න කැමරාව. හරි. ඔයාට ඒක ගැන කතා කරන්න සුදුසු මනුස්සයෙක් තමයි ඉන්නේ. අපි කතා කරමු. ඉතින් ගම් වතුරට යට වෙලත් අපි ගියා මේ උදව් කරන්න. හරිද? මේ වෙලාව කුරුණෑගල උන්ට තේරෙන්නේ නැහැ. අයිය අපි යට වෙන්නේ නැහැ. ඒකයි තේරෙන්නේ නැත්තේ. මේ අඩෝ මේකේ මේ මැච් එකක් යනවා ඔබ. ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එකේ. අපි බලමු. අර ලයිට් ඔක්කොම දාලා තියෙනවා. ඔව්නේ. අපි අද යන්නේ ගෝල්ෆ් ෆේස් නේ. අපි යනවා ගෝල්ෆ් ෆේස් කානිවල් එකට. ක්‍රිස්මස් කානිවල් බ්‍රෝ. මම ඇත්තටම කානිවල් එකකට ගිහිල්ලා තියෙන ගොඩාක් කාලේ ඇත්තටම. ගියාත් අම්මලත් එක්ක ගියේ. අන්තිමට ගිය සාමාන්‍ය වයස කී වගේද ගියේ? ගියවද ගියාද? අම්මලත් එක්ක නෙමෙයි කානිවල් යන්නේ මේ. මියුසිකල් එක. ඔව්. අර EGB කැම් ෆෙස්ටිවල් එක තිබ්බනේ.
අපේ ග්‍රවුන්ඩ් එක ළඟ තිබ්බේ. මේ මියුසිකල් එක කානිවල් එක තිබ්බද? ඔව් කානිවල් එකක් නෙමෙයි ඒකත් අර කෑම කුටි ටිකක් තිබ්බේ කන්න ගියේ ඇත්තටම. කානිවල් එක බාන්නේ. ගාලා ටොක් කරලා ඉන්න ගියේ. ඔයාට එකක් කරගෙන වරුණා. දැන් කෙල්ලෙක් ඉන්නවද අතර? තාම නෑ. කෙල්ලෙක් නෑ. නෑ බදින්නේ නෑ. මගේ ජීවිතේ මම ආදරේ කෙල්ලෙක් දෙන්න මරලා තියෙනවා. නෑ. එහෙම වෙන මුකුත් සීන් එකක් නෑ නේ. නෑ නෑ එහෙම ගන්න. එනවුලක් නෑ. හරි අපි ඉන්නේ කොතනද කැලණිය. අපි ඉන්නේ ඔරගොඩවත්තේ. ඔරගොඩවත් ඉන්නේ. ඔරගොඩවත්තේ ඉන්නේ අපි. අපි දැන් යනවා ගෝල් ෆේස් එකට. කානිවල් එකට. අපි සෙට් එකම ගෝල් ෆේස් එකේ. සෙට් එකම ගෝල් ෆේස් එකේ. අපි දැන් ආවා ගයිස්. දැන් අමාරුවෙන් පාක් එකේ දැන් පෙන්නනම් පාක් එක කොහොමද විදුලිය ආයුෂ බෝ වේවා කියපා. ඒක ඉවරයි. ආයික. පාක් එකේ දැන් අපි වාහනේ කොහම හරි ගහගත්තා. පාක් එක කියන්නේ වෙහිකල් පාක් එකේ. ඔව් පාක් එක කියන්නේ මේ ඔව් නැත්තම් මල මගුලක්. ඔව් වෙන මගුලක්. නෑ දැන් කොහෙවත් නෑ හරිද? නෑ ඇත්තටම නෑ වට දෙකක් ගියා. වට දෙකක් ගියා ඇත්තටම. බැරි වුණේ පොලිසියටම වාහනේ ගහගන්න. ඔව් පොලිසිය ගහන්නත් බෑ කිව්වා. පොලිසිය ගහන්න බෑනේ කොහොමද? බෑ. මේ ඊට පස්සේ අපි එන දුරක් අපි යන්න ගමන් කතා කරමු. යන්. හරි ඊට පස්සේ මේ මොකද වෙන්නේ මේ දවස්වල? හරි ඉතින් ඔන්න අපි ඇවිල්ලා තියෙන්නේ වන් ගෝල් ෆේස් එකට ගෝල් ෆේස් එකට. ඇත්ත වන් ගෝල් ෆේස් එක ගෝල් ෆේස් වෙනස මොකක්ද? වන් කියන්නේ එකනේ. එකනේ ගෝල් ෆේස් එක තුන. ගෝල් ෆේස් එක දෙක. දෙකනේ. කොහමද දෙකට යන්නේ අපි? අද අපි ඉවෙන්ට් සාමාන්‍ය මොනවද තියෙන්නේ දන්නේ මම දැක්කම මේ අර කරගෙන එක තියෙනවා. මෙරි ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඔව්. ආයේ තියෙනවා බෝතලේට ඇටෙන් ගහන්න. ඇටෙන් ගහන්න තියෙනවා. බලමුනේ. ඇටේට බෝතලෙන් ගහන්නත් තියෙනවා. උනා ඒක බලමු කොහොමද අර ඒක කියන්නේ යනකොට ඇටේට බෝතලේ වැදේ කොහොමද? ඔව්. අපි කොහොම හරි මේ බලමු අද ආතල්ලයක් නම් තියෙයි සුපිරට. අපි මේ ගොඩක් කාලෙන් ලොග් එකක් ගහන්නේ හිමිට යන්නේ. ගොඩක් කාලෙන් ලොග් එකක් ගහන්නේ. අපි සෙට් එකමු ඇතුළේ. කට්ටිය දැන් ක්‍රිස්මස් බලන්න ආවලා තියෙන ගෝල් ෆේස් එකේ. මේ විතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බේබියා මොකක්ද ප්‍රශ්නේ? කොල්ල ගල්ල එකට ආදරේ වෙලිලා යද්දි නේ බා. අපි නම් කොල්ල දෙන්නෙක් වෙනම යද්දි නේ. අපි දෙල්ලන්ද? එරෙන්න නෑ. ආස නෑ. මේ ඉදෝට මාර කෑලි ගොඩක් දැන් නැවෙන්නේ. හරි කමන්නේ. අපි ඊළඟ මොකද කරන්නේ? අපි පළවෙනි එක ෆේල්. ෆේල් නේ. දෙවෙනි එක අපි බෝනික්කෝ ගන්න යනවා. බෝනික්කෝ. බෝනික්කෝ බලමු මේ පාර බෝනික්ක ගන්න. ගත්තොත් කෑල්ලක් සෙට් වෙනවා නිකන් ඈ. නෑ. ඕන් චැලෙන්ජ් එක. බෝනික්ක ගත්තොත් ඔය ඇවිල්ලා ගත්තොත් කෙල්ලෙට දෙන්න ඕනේ එක. ඔව් ඈ. ගන්න එක් කියලා. බෝනික්ක ගත්තොත් හරිද? yes. ඒ බෝනික්ක මං කෙල්ලෙට දෙනවා ඈ. මම නේ විදුව දෙන්නේ. අම්මට මං දිනන බෝනික්ක මං විදුවට දෙනවා කෙල්ලෙට දෙන්න. අපි බලමු ගිහිල්ලා. බලමු. කොල්ලේ දාන්නකො. හරිනේ? එලකිද. අපි ගන්න මොකද ගන්නේ? මොකද ගන්නේ? ඔය රතු පාට එකේ ඉන්නේ. අරක? ඔව් නිකන් බලන්නකො. නැත්නම් මැදයක් හරි කමන්නේ. වාට ඊතන ගන්න. නෑ මැද එක කමාරු වේ. අර රෝස පාට එක ගමු. ගණින් එලාවේ හිට වෙන ගණින්. ආ ඒ වෙලාවත් පත් වෙන මොකදයි? ඕක ඔබම. බ්‍රෝ. පරාදේ බා. අවුල නෑනේ. අවුල කෙල්ලට දෙන්න ඕනේ ඕනේ. හරි දැන් ඇහැරෙන්න ගහන්න යන්නේ ඇහැරෙන්න බුදිය ගනින් දන්නේ නැහැ ගහන්න. බලමු පුළුවන් ඒද? ගහපන්. පෙල්ලම් පුළු යට. ඒ හරි ගාවා. මට ගලුවකට උගන්න. පරේ ගලවන්න. ඔය අඩප්පරේ ගලවන්න. උඩ ජාත්. හොඳයි බලමු. ඕන්නේ නැතු යන්න අපි. ඊළඟ ගේම් එකට. අපි දැන්
ගේම් 3-4ක් ඔය කරා දැන් අපි කෑව කාලා වතුර ටිකක් බීලා යනකොට යන්න හදන්නේ දිනේකට උන්ට අයියෝ සිගරට් එකක් දෙන්නද සිගරට් එකක් එලෙකේ ගෝමාරි කවන්නේ අපි සෙට් එකු ඊළඟ ගේම් එකෙන්නේ මොනවද කියලා දෙන්නේ බය කරන්න බෑ නේද බයලයිට් හරි අපි දැන් යන්න ගන්නේ guys ගුවන් ගත වෙන්න යන්නේ ගුවන් ගතෙන් යන්නේ ඕල්ලා දෙන්න ඉස්සරහින් තාම අපි ආතල්ලකින් උඩට යන්න ගත්තේ නෑ අවුලක් නෑ දැන් අපොට වැඩිගෙන යනවා දැන් අපට බැඳිනවා පොඩ හයියෙන් යනවා වගේ ෆෝන් එක අරගන්න අපි ෆෝන් එක දිහා විතරක් බලන්න එතකොට අපි අවධානය යන්නේ ඕ විදු කිය අල්ලගෙන ඉන්නේ අල්ලගෙන ඉන්නේ වල අල්ලන් ඉන්නේ මේ අයිනේ ඉන්නේ මට ඒක දින බෑ මට උඩ මේ ෆෝන් එක වැඩේ බා අල්ලගෙන ඉන්නේ යාව අවුලක් නෑ මේ බෑ බා ආතල්ල අවුලක් නෑ මේ දැන් නම් සීනේ වල තේරෙන්නේ මේ මම අයිනේ ඉන්නේ මම වැටෙනවා ඕයි ආතල්ල මේ බාලෝ මේක එල්ලනවා මේක එල්ලනවා බා ඔය 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 මේකට බය බා මේක පාත්තේ දිස්සේ තිබා දැන් අපොට කැරකිලා තනවා අම්මට තිරේ නවත්තලා නෑ බය නෑ බොරුවට කියන්නේ මේ උඹට බොරු බය කියන ගෑවිලා මේ ගම්මට උඩු ගස්සන්න නැතුව මට A few minutes later. ඉවර දෙනවා බං ඒක ගිහිල්ලා අස්සනෝනේ නෑ ඒ ආයෙ යන්න බෑ මම යනවා අම්මෝ ආයෙ නෑ යන්න බෑ ආයෙ කොහෙවත් යන්න බෑ මෙතන වාඩිලා මුගේවත් යන්න බෑ ආතල් වැඩි බං ඇත්තම ආඩිය හරි ඉතින් ගයිස් ඔයාලා ලකින් අපේ ලොග් එක ඇත්තටම දැන් අමාරුයි ඔළුව රිදෙනවා අපි ගිහිල්ලා ඔයාලා දැක්කේ නම් තිබ්බ තාම ක්ලිප් එක ගිහිල්ලා අමාරුයි මොනවද කියන්නේ තියෙන කට්ටිය මම ඇත්තටම කියන්න දෙන්නේ තාමත් කැරගෙනවා වගේ ඇත්තටම බඩත් කැරගෙනවා පපුවත් එහෙමයි ඔළුවත් කැරගෙනවා පට්ට අමාරුයි ඒ කියන්නේ උඹලට ඒක හිමින් යනවා වගේ තේරෙනවානේ ඒක ඇත්තටම හයියෙන් යනවා එක කමෙන්ට් කරන්න බෑ උඹලට ඕකේවත් යන්න බෑ ඔයාලට ඕකේවත් යන්න බෑ ඊට අයියෝ හිමින් කියන්න බෑ හරිද ඌවෙක් එන්න එපා හරි කොහොම හරි කමන්නේ හරින්න එපා ඔය හරි කොහොම හරි කමන්නේ ඔයාලට විශ් කරමු මේ කට්ටිය නත්තට මෙරි ක්‍රිස්මස් සාමය සතුට පිරි සෞභාග්‍ය පිරි සුබම සුබ නත්තලක් වේවා ඒ වගේම ඔයාලට 2025 අවුරුද්ද අවසන් වුණා. ඉතින් 2025 අවුරුද්ද අවසන් වුණා. අවසන් හරි වෙන්න යනවා. ඉතින් ඔයාලගේ අවුරුද්ද තුමාට පයාද දෙයක් වුණා නම් ජාර දෙයක් වුණා ඒවා හදාගෙන 2026 අවුරුද්ද සුබ වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් විදු ලොග්ග subscribe කරන්න අනිවාර්යයෙන්ම 2025 අවුරුද්දේදී ලේවන්න. මගේ අතින් මොකක් හරි ඕගලන්ට වැරද්දක් වුණා නම් ඒකට මම සමාවිල්ලන්න කියලා මම සමාවිල්ලන්නේ නැහැ. මොකද මම ඒක ඔක්කොම හිතලමයි කරේ. ඉතින් එච්චරයි. 2026 අවුරුද්ද 26 අවුරුද්දේත් මගේ අතින් මේ විදිහටම කරනවා මම. හරි එහෙනම් අපි කලින් ඩයරි ලොග් channel එක subscribe කරන්න විදු ලොග් subscribe කරන්න අපි අලුත් වීඩියෝ එකක් හම්බෙමු. හම්බෙමු. ඒවා මම කලින් කවිෂ මම නා විදු